සුන්දර මොනරාකල දිස්ත්‍රික්කයේ එක් අන්තයක සංචාරයේ යෙදෙන සැරිසරන්නා නැවත මොනරාකල සිරිවිදීමේ බලාපොරොත්තුවෙන් මීළඟට යොමු වන්නේ තවත් සුන්දරවෝත් ඓතිහාසිකවෝත් පළාතක සංචාරයටයි. ඊට මත්තෙන් සුන්දර මොනරාගල පිහිටි තවත් එක් සිත් ඇදබැද ගන්නා ස්ථානයක් මෙසේ සැරිසරන්නාගේ කැමරා ඇසට අසුවනා. ඒ නොයින්දුල් සුන්දරත්වයෙන් පිරි මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තර ප්‍රදේශයට අයත් වනාන්තර අතර සැඟවුණු මේ අලංකාරවත් පරෙයන් ඇල්ලයි. බුත්තල කතරගම මාර්ගයෙන් ගමන් කර ගෝනගං ආර ප්‍රදේශයෙන් හැරී යන විට මෙම නිසල ස්වභාවික ලෝකයට අපිට ළඟා වෙන්න පුළුවන්. ගර පර්වත මත පියකට පෙරක්සේ ගලා යන මේ දිය ඇල්ල වෙනත් දිය ඇලි වලින් සැබෑම වෙනස්. ඉහළින් වැටෙන ජලය ගල් මතට වැටී විසිරෙමින් ගලා යන අපූර්ව ඇස් පිනා යන තසුණක්. මෙම ස්ථානයට සම්බන්ධව පැරණි ජනප්‍රවාද රැසක් තියෙනවා. එකක් තමයි දුටුගැමුණු රජතුමා විජිතපුර සටනට යාමට පෙර මෙම ප්‍රදේශයේ නවාතැන්ගත් බව. ඒ වගේම මෙම අවට පැරණි ගල්ලෙන්ද දැක ගන්න පුළුවන්. ඒවා අතීතයේ භික්ෂුන් වහන්සේලා භාවනා කළ ස්ථාන ලෙස සලකනු ලබනවා. පරයන් ඇල්ල කියන නම නිර්මාණය වන්නටත් එක විශේෂ හේතුවක් තියෙනවා. කාලයකට පෙර මේ ගල් කුහරවල පරවියන් විශාල වශයෙන් වාසය කළ බව සඳහන්. හැබැයි මෙහි පැමිණෙන ඔබට කුඩා අවවාදයක් තියෙනවා. වර්ෂා කාලයේදී මැණික්කගේ ජලමට්ටම හදිසියේ ඉහළ යා හැකි නිසා ඉතා ප්‍රවේශම් විය යුතුයි. ඔබේ පාසටහන් පමණක් තබා මතකයන් පමණක් රැගෙන යාමට වග බලා ගත යුතුයි.